ඉතින් මේවට බලා ගන්න පුළුවන් මම අලුතෙන් හදපු ෆයිව් account එකේ පොඩි කාලයක් ඇතුළත හොයපු income එකක්. ඉතින් දැනට මගේ balance එක $4ක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම දැනට මෙන්න මේ ෆයිව් account එකෙන් $112ක වගේ මුදලක් earn කරලා තියෙනවා. ඉතින් $112ක් කියන ලංකාව මුදලෙන් අපි බලමු කීයක්ද කියලා. $112ක් කියන ලංකාව මුදලෙන් ආසන්න රුපියල් 30900 ගානක වගේ මුදලක්. ඉතින් මම මෙන්න මේක free face කරලා පෙන්නනම් ඔයාලට. ඉතින් මේ තියෙන මම අලුතෙන් හදලා 5 එකේ earn කරපු income එක. ඉතින් ඔයාලටත් මෙන්න මේ විදිහට 5 එක හරහා dollars earn කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ 5 එක refresh කරලා පෙන්නනවා ඔයාලට. ඉතින් ඔයාලට බලා ගන්න මම refresh කරා. ඉතින් මේ විදිහට $4ක් balance එකක් වගේම $112ක් මම දැනට මෙන්න මේ 5 account එකෙන් earn කරලා තියෙනවා. ඉතින් දැනට 5 හරහා ලංකාවේ ලක්ෂ ගණන් මුදල් හොයන ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් ඔයාලටත් මෙන්න මේ 5 පටන් ගත්තොත් මෙන්න මේ වගේ passive income එකකට යන්න පුළුවන්. සුබදසක් හැමෝටම ටෙරක්ලික් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ කතා කරන්නේ මම ඔයාලට කලින් වීඩියෝ කතා කරා 5 කියන්නේ මොකද්ද? ඒ වගේම 5 එකේ සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනවාද? ඉතින් ඒ විදිහේ කලින් වීඩියෝ එකක් මම කතා කරා. ඉතින් මම අලුත් account එකෙන් $100ක් හොයලා තිබ්බා. මම ඒකත් ඔයාලට පෙන්නුවා. ඉතින් අද වීඩියෝ කතා කරන්නේ කොහොමද 5 account එකක් හරියට ඔයාලගේ ඕනෙම device එකෙන් හරියට හදාගන්න කියලා තමයි අද වීඩියෝ කතා කරන්න යන්නේ. ඒ වගේම මම ඊළඟ වීඩියෝ කතා කරනවා ඔයාලට ලේසියෙන් කරන්න පුළුවන් එකක් gig එකක් විදියට gig එකක් පබ්ලිෂ් කරන්න කොහොමද කියලා. මම වීඩියෝ එකේ description box එකේ join 5 කියලා 5 එකේ link එක දාලා තියන්න. ඉතින් ඔයාලට එන්නේ link එක click කරලා ඔයාලට 5 site එකට එන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට 5 site එක load වෙයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන join කියන button එක click කරන්න. ගොඩක් වෙලාවට ඔයාලා මගේ link එකෙන් ආවත් ගොඩක් වෙලාවට මෙන්න මේ register interface එක තමයි ඔයාලට එන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන continue with Google කියන button එක click කරලා Google එක හරහා register වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන continue with email කියන button එක click කරලා ඔයාගේ ඊමේල් එකයි පාස්වර්ඩ් එක දාලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් මම මෙතන ලේසියෙන් රෙජිස්ටර් වෙන්න ඕන නිසා අපි continue with email කියන බටන් එක ක්ලික් කරගන්නවා. ඊළඟට ඔයාලගේ ඊමේල් එක මෙන්න මෙතනට ඔයාලා එන්ටර් කරගන්න ඕනේ. ඉතින් ඊමේල් එක එන්ටර් කරන ඔයාලට පුළුවන් මෙතනට පාස්වර්ඩ් එක දාන්න. මෙතන පාස්වර්ඩ් එක දාද්දි ඔයාලා strong පාස්වර්ඩ් එක දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන continue බටන් එක ක්ලික් කරගන්න. ඊළඟට මෙතනින් අහනවා choose a user name කියලා. ඉතින් මෙතනට සාමාන්‍ය short and sweet විදියට username එකක් මෙතනට දාගන්න. ගොඩක් වෙලාවට මෙන්න මේ විදියට username එක කවුරු හරි use කරපු එකක් දාන්න බෑ. ඉතින් බලා ගන්න පුළුවන් මම නිකන් මේ test කරන්න 1 pro කියලා දැම්මා. ඉතින් එන්නේ username එක කවුරු හරි use කරලා තියෙනවා. ඉතින් ඒ විදියාවත් ඔයාලට කවුරුත් use කරලා නැති username එකක් මෙතනට දාන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට මම මේක ඔයාලට account එක හදලා පෙන්නන්න ඕන නිසා දැම්ම username එක. ඉතින් ඔයාලා හරියට හිතලා හොඳ ලස්සන name එකක් දාගන්න username එකට. ඊට පස්සේ මෙතන create my account කියන බටන් එක click කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ email එක confirm කරන්න email එකට verification code එකක් එනවා. ඉතින් මෙන්න මේ විදිහේ verification code එකක් ඇවිල්ලා ඇති. ඉතින් මෙන්න මේ verification code එක ඔයාලට පුළුවන් මෙන්න මෙතනට enter කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට enter කරගන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 5 account එක ලේසියෙන්ම හැදෙනවා. ඊට පස්සේ අපිට පොඩි step ටිකක් තියෙනවා fill කරගෙන යන්න. අපි මෙතන හදන්නේ බයින් කරන්න නෙවෙයි. මෙතනින් අහන්නේ බයින් a freelancing service කියලා. ඒ වගේම selling freelance services. ඉතින් මෙතනින් ඔයාලා කියන්නේ මොනවා හරි services එකක් ලබා ගන්න නෙවෙයි account එක හදන්න. ඉතින් අපි sell account එකක් තමයි හදන්නේ. ඒ කියන්නේ අපි මොකක් හරි service එකක් වෙන අයට sell කරන්න තමයි මෙන්න මේ 5 එක හරහා හදන්නේ. ඉතින් ඒක නිසා මෙතන ඔයාලා select කරගන්න ඕන selling freelance services කියන බටන් එක. ඊළඟට ඔයාලට පුළුවන් next කියන බටන් එක click කරගන්න. ඉතින් ඊළඟට මෙතන අහන ඔයාලා solo freelancer කෙනෙක්ද agency එකක් කරා employee කෙනෙක්ද කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට 5 වගේ දේවල් company හරහා කරනවා. ඒ කියන්නේ company එකක් open කරලා 3-4 දෙනෙක් වැඩට අරගෙන ඒ වගේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වැඩට අරගෙන 5 කරන company දෙනවා. ඉතින් ඒ වගේ company වල මේ වගේ අලුත් account හදනවා. ඉතින් ඔයාලා මෙතන දාන්න ඕනේ solo freelancer කියන බටන් එක. ඉතින් ඒ කියන්නේ අපි තනියම තමයි මෙන්න මේ freelancer වැඩේ කරන්න කියලා තමයි මෙතන select කරන්න ඕනේ. solo freelance කියන එක දාලා next බටන් එක click කරගන්න. ඉතින් ඊළඟ එකේ අහනවා what is your freelancing experience කියලා. ඉතින් ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ දැන් මොන හරි shop එකක offline විදිහට වැඩ කරනවා. ඔයාලා මෙතන freelancing offline කියන එක දාන්න. ඒ කියන්නේ ගොඩක් අය මම දන්න තරමින් ඉන්නවා shop වල වැඩ කරනවා කිසිම online විදිහට වැඩ කරන්නේ නැහැ. එහෙනම් ඔයාලා බලන්න freelancing offline කියන එක දාන්න. ඒ වගේම දැනට ඔයාලා shop එකකත් වැඩ කරනවා online උත් වැඩ කරනවා. ඒ කියන්නේ මොකක් හරි Facebook එකේ හරි page එකක් හදලා වැඩ කරනවා නම් මෙතන both online and offline කියන බටන් එක දාන්න පුළුවන්. නැත්නම් ඔයාලා අලුතෙන් මේ freelancing platform එකට නම් මෙතන I am
just getting started කියන බටන් එක දාලා finish කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන complete your seller profile කියන බටන් එක click කරගන්න. ඊළඟට ඔයාලට පුළුවන් මෙතනින් continue බටන් එක click කරගන්න. ඉතින් ගොඩක් දෙනෙක්ට මේක phone එකෙන් කරන්නත් පුළුවන්, phone එකේ app එක ගන්න, app එකෙන් register වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම නැත්නම් browser එකෙන් register වෙනවා ඔයාලා browser එක උඩ මෙන්න මේ වගේ ඉරි තුනක් ඇති. එතන request desktop mode හරි request PC version කියලා හරි ඇති. ඒ විදිහට desktop mode එකට convert කරගන්න පුළුවන් ඔයාලගේ Fiverr account එක. ඒ කියන්නේ Fiverr account එක හදන තැනට ඊට පස්සේ ඔයාලට පුළුවන් phone එකේ වුණත් මෙන්න මේ Fiverr site එක register වෙන්න. නැත්තම් මෙන්න මේ විදිහට register වෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන continue button එක click කරගන්න. ඊළඟට මෙතන continue button එක click කරගන්න. ඊළඟට මෙතනත් continue button එක click කරගන්න. ඊළඟට තියෙන්නේ Fiverr profile එක complete කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට personal info තමයි මෙතන fill කරන්න තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ ටික fill කරන විදිහ ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මෙතනින් ඔයාලගේ full name එක, ඉතින් මෙතනින් ඔයාලගේ first name එක, last name එක, ඉතින් ඔයාලගේ real details මේවට enter කරන්න. බොරු details ඒ වගේ දේවල් දාන්න යන්න එපා. ඒ වගේම ඔයාලට 18ක් තියෙන්න ඕනේ. කියන්නේ 18ට අඩු කෙනෙක් මේක හදනවා නම් ඔයාලගේ ගෙදර කෙනෙක්ගේ නමට හදන්න. මෙතන ඔයාලගේ first name එක දාන්න, ඒ වගේම last name එක දාන්න. ඊළඟට මෙතන display name එක. ඉතින් display name එක කියන්නේ අර user name එක වගේම ඔයාලගේ කවුරු හරි client කෙනෙක් ඔයාගේ gig එක search කරොත් එහෙම ඔයාගේ ඒ කියන්නේ ඔයාගේ display වෙන්න ඕනේ name එක තමයි මෙතනින් දාන්න ඕනේ. ඉතින් මම මේ ටික දිගටම fill කරන් යන්නම්. ඔයාලා මෙන්න මේ විදිහට first name එක last name එක දාගන්න. ඊට පස්සේ display name එක auto මෙන්න මේ විදිහට generate වෙනවා. ඉතින් මේක ඔයාලට auto generate වෙන name එක set නැත්නම් ඔයාලා කැමති name එකක් මෙතනට enter කරගන්න පුළුවන්. ඊළඟට profile picture එක මෙතන ඔයාලා upload කරන්න ඕනේ. ඉතින් මම profile picture එක select කරගන්නවා. profile picture එකට ඔයාලගේ photo එකක් use කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මොකක් හරි logo එකක් වගේ දෙයක් use කරන්නත් පුළුවන්. එහෙම profile picture එකට මොකක් use කරත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට description එක. ඉතින් මෙතන කරන්න ඕනේ ඔයාගේ working experience එක වගේ දේවල් මෙතනින් පොඩිවට description එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ අකුරු 600ක්, ඒ කියන්නේ 600ක් වෙනකන් දාන්න පුළුවන් text. ඉතින් මෙතන ඔයාට මේක idea එකක් නැත්නම් ඔයාට පුළුවන් Fiverr එකට යන්න. ඉතින් මේ විදිහට Fiverr එකට යන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් හිතන්න ඔයාලා දැන් කරන්නේ thumbnail හදනවා කියලා, YouTube thumbnail හදනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් YouTube thumbnail කියලා මෙන්න මේ විදිහට search කරන්න. මේ විදිහට YouTube thumbnail කියලා search කරලා පස්සේ thumbnail design කරන අය ගොඩක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ තියෙන ප්‍රභාෂ් B කියලා. ඉතින් මෙන්න මේක තමයි display name එක. ඉතින් මෙන්න මෙතන චාන්දනි S කියලා මම දැම්මේ. ඉතින් N එක තමයි මෙන්න මෙතන display වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ name එක මෙන්න මේ විදිහට display name එක කැමති name එකක් දාන්න. ඉතින් මෙතන description එක තියෙන මෙතන description එක ඔයාලට හොයාගන්න බැරි නම් මෙන්න මේ වගේ කෙනෙක්ගේ profile එකට යන්න. ඊට පස්සේ මේ තියෙන about me කියලා. ඉතින් මෙන්න මේක තමයි ගොඩක් වෙලාවට අතන description වල වැටෙන්නේ. ඉතින් මෙන්න මේකෙන් idea එකක් ගන්න මෙයාලා දාලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ දෙතුන් දෙනෙක් බලන්න. ඉතින් මෙයාලා දාලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ විදිහට idea එකක් අරන් මෙන්න මේක generate කරගන්න. ඉතින් මේකෙන් idea එකක් අරන් මේ විදිහට ඔයාලා හිතලා ඔයාලගේ මේකක් හදලා මෙන්න මෙතනට දාගන්න. ඉතින් මම දැන් අලුතෙන් එකකට හදන්න යන්නේ නැහැ. ඉතින් මේ තියෙන එකම මේකට දාගන්නවා. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ තියෙන ඒවාම දාන්න යන්න එපා. ඔයාලා කරන කැටගරි එක තියෙන. ඉතින් ඔයාලට පුළුවන් දෙයක් තියෙනවා Fiverr එකේ කරන්න. ඔයා Fiverr එකේ logo design කරනවා. logo design වලට අදාළ gig එකක් තියෙන කෙනෙක් හොයාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් එයාලගේ about me එක තෝරගන්න. ඊට පස්සේ idea එකක් ගන්න දෙන්නේ තුන් දෙනෙක්ගේ profile බලලා idea එකක් අරගෙන ඔයාලට පුළුවන් ඔයාලා එකත් මෙන්න මෙතන select කරගන්න. ඊළඟට languages කියලා තියෙනවා. ඉතින් මෙතන languages එකට ඔයාලා ඉංග්‍රීසි තෝරගන්න. ගොඩක් වෙලාවට ඉංග්‍රීසි තමයි මෙතන ඕන වෙන්නේ. ඊළඟට මෙතනින් අහන ඔයාලට ඉංග්‍රීසි කොහොමද පුළුවන් කියලා. ඉතින් මෙතනින් level එක දාන්න. basic ද ඒ විදිහට කැමති එකක් දාගන්න පුළුවන් ඔයාලට ඉංග්‍රීසි පුළුවන් විදිය අනුව. ඉතින් මම මෙතන basic කියලා දාගන්නවා. ඉතින් මේ තියෙන මෙයාලගේ language එක මෙතන ඉංග්‍රීසි select කරලා ඉතින් ඒ විදිහට ඔයා language එක select කරගන්න. ඉතින් මේ විදිහට ඉංග්‍රීසි select කරලා මෙතන basic select කරන්න. ඊට පස්සේ add now කියන එක දෙක දීලා ඔයාලට මේක add කරගන්න පුළුවන්. ඊළඟට add now දුන්නාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට යටින් add වෙනවා. ඒ වගේම ඔයාලට තව language එකක් පුළුවන් නම් මෙතනින් language එකක් තෝරගන්න පුළුවන් තව language එකක්. ගොඩක් වෙලාවට ඉංග්‍රීසි දෙබ්බහම ඇති මෙතන ඉංග්‍රීසි කියන එක දාලා basic කියලා දාලා මෙතනින් ඔයාලා save කරගන්න. ඊළඟට continue button එක click කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ ටැබ් එකෙත් මේ විදිහට personal information ටික fill කරන්න එනවා. ඉතින් මෙතන ආනා your occupation කියලා. ඒ කියන්නේ ඔයාලගේ රැකියාව මොකක්ද කියලා. ඉතින් ඔයාලා දැනට කරන්න බලාපොරොත්තු වෙන දේ දාන්න මෙතනින්. ඉතින් මම මේ ගොඩක් වෙලාවට video animation තමයි හදන්න යන්නේ. ඊට පස්සේ ඔයාලා video animation select කරන්න. ඉතින් ඔයාලා
ග්‍රැෆික් ඩිසයින් කරනවනේ ග්‍රැෆික් ඩිසයින් දාන්න. ඒ කියන්නේ මාකටිං කරන මාකටිං, රයිටිං ඇන්ඩ් ට්‍රාන්ස්ලේෂන් කරන එක. ඒ කියන්නේ ඔයාලා කරන දේ අනුව මෙතනින් ඔයාලා තීරණය කරලා දාන්න ඒක. ඊළඟට අහනවා from ඒ කියන්නේ ඔයාලා වීඩියෝ ඇනිමේෂන් කරන්නේ මොන අවුරුද්ද ඉඳන් මොන අවුරුද්ද ඒ කියන්නේ කොච්චර එක්ස්පීරියන්ස් එකක් තියෙනවද කියලා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් එක්ස්පීරියන්ස් එක දාන්න 2020 ඉඳන් 2025 නැත්නම් 2024 වෙනකම්. ඉතින් ඔයාලට කැමති විදිහට මේක දාන්න පුළුවන්. ඊළඟට මෙතනින් ස්කිල්ස් එකක්. ඒ කියන්නේ ඔයා වීඩියෝ ඇන් ඇනිමේෂන් වල මොනවද කරන ස්කිල්ස්. ඉතින් ගොඩක් වෙලාවට මම කලින් වීඩියෝ එකේ කරේ ඉන්ට්‍රෝ ඇන් අර පොඩි ඇනිමේෂන් නේ. ඉතින් මේ විදිහ ලෝගෝ ඇනිමේෂන්, ඉන්ට්‍රෝ ඇන් අවුට්ඩෝර් වීඩියෝස්, වීඩියෝ එඩිටිං. ඉතින් ඒ වගේ ඔයාලට තියෙන ස්කිල්ස් ටික මෙතනින් සිලෙක්ට් කරන්න. දැන් ඔයාලා ග්‍රැෆික් ඩිසයින් සිලෙක්ට් කරොත් එහෙනම් ඔයාලට මෙතනින් ඒ වගේ සිලෙක්ට් කරන්න ටිකක් එනවා මේ. ඉතින් ඔයාලා ග්‍රැෆික් ඩිසයින් කරනවා, ලෝගෝ ඩිසයින් කරනවා, ඔයාලා ලෝගෝ ඩිසයින්, ෆැෂන් ඩිසයින්. මේ තියෙන්නේ බිස්නස් කාඩ් දැන් ඒවා ඩිසයින්, මේ ෆ්ලයර් ඩිසයින්. ඉතින් ඔයාලා ග්‍රැෆික් ඩිසයින් කරනවා ඔයාලට පුළුවන් ස්කිල්ස් මොනවද තියෙන කියලා මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් මම වීඩියෝ ඇන් ඇනිමේෂන් සිලෙක්ට් කළා. මම මෙතන ලෝගෝ ඇනිමේෂන් ඇන් ඉන්ට්‍රෝ ඇන් අවුට්ඩෝර් වීඩියෝස් කියන එක දානවා. ඉතින් ඔයාලගේ ස්කිල් එකට අදාළ ඒවා ටික මෙතනින් සිලෙක්ට් කරලා මෙතනින් ඒ එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට සිලෙක්ට් කරන ඔයාලට පුළුවන් මෙතනිනුත් ආ ස්කිල් ඇඩ් කරන්න තියෙනවා. ඉතින් මේ ටික ෆීල් කරන්නේ යටරෙන් ඊට පස්සේ ස්කිල්ස් කියලා තියෙනවා. මෙතනිනුත් ඔයාලට තවත් පුළුවන් ස්කිල් එකක් දාන්න පුළුවන්. ඉතින් මම මෙතන ඇනිමේෂන් කියලා දානවා. ඉතින් ඇනිමේෂන් කියලා දාලා ඔයාලට පුළුවන් එක්ස්පීරියන්ස් ලෙවල් බිගිනර් කෙනෙක්ද එක්ස්පර්ට් කෙනෙක්ද කියලා මෙතනින් දාන්න පුළුවන්. ඉතින් ඔයාලට ග්‍රැෆික් ඩිසයින් පැත්ත එක්ස්පර්ට් නම් ඔයාලට පුළුවන් එක්ස්පර්ට් කියලා දාන්න, නැත්නම් බිගිනර් කෙනෙක් නම් බිගිනර් කියලා දාන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් කැමති ඒවා සිලෙක්ට් කරගන්න. ඊළඟට මෙතන এডুকেෂන් ඒ කියන්නේ ඔයාලගේ এডুকেෂන්ස් මොනවා හරි තියෙනවා නම් ඔයාලා ඉගෙනගත්ත දේවල් මොනවා හරි තියෙනවා මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම සර්ටිෆිකේට් මොනවා හරි තියෙනවා මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම වෙබ්සයිට් එකක් තියෙනවා මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේ දේවල් ඇඩ් කරන්න නැතුව මෙතනට විතරක් ෆිල් කරලා මෙතන කන්ටිනියු බටන් එක ක්ලික් කරගන්නවා. ඔයාලට এডুকেෂන් වගේ දේවල් පස්සේ ඇඩ් කරගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට අර ඒ ඩීටේල්ස් ටික අදාළ ස්කිල් ටික ෆිල් කරගෙන ඔයාලට පුළුවන් ඊළඟ ටැබ් එකට එන්න. ඊළඟට මෙතනින් ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න ඕනේ. ඉතින් මෙතන ඇඩ් ෆෝන් නම්බර් එකෙන් ක්ලික් කරගන්න. ඊට පස්සේ කන්ට්‍රි එක ඔටෝම ශ්‍රී ලංකා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙතනින් මොබයිල් ෆෝන් නම්බර් එන්ටර් කරගන්න ඕනේ. ඉතින් මම මොබයිල් ෆෝන් නම්බර් එක එන්ටර් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහේ මොබයිල් ෆෝන් නම්බර් එක එන්ටර් කරලා ඔයාලට පුළුවන් verify by SMS කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකට අංක 4ක SMS එකක් එනවා. ඉතින් එන්නේ OTP එක ඔයාලා මෙතන ඇඩ් කරගන්න ඕනේ. ඉතින් 5 එකෙන් එනවා කෝඩ් එක. ඉතින් මට ආවා මේ විදිහට මම මේක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ සබ්මිට් කෝඩ් කියන බටන් එක ක්ලික් කරලා ඕකේ දෙන්න. ඊට පස්සේ මෙතනින් සිකියුරිටි ක්වෙස්චන් එකක් කරනවා. ඉතින් මෙතනින් ඔයාලගේ කැමති සිකියුරිටි ක්වෙස්චන් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ෆිනිෂ් බටන් එක ක්ලික් කරලා ඕකේ කරන්න. ඒ විදිහට ඔයාලා ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරගන්න. ඉතින් ඒ ටික ෆිල් කරාට පස්සේ ඔයාගේ මේ විදිහට ප්‍රොෆයිල් එක ලෝඩ් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන ප්‍රොෆයිල් මාක් එක ක්ලික් කරලා මෙතන ප්‍රොෆයිල් එකට යන්න. ඊට පස්සේ ඔයාලගේ ප්‍රොෆයිල් එක කියන්නේ ඔයාලා දැන් හදපු ප්‍රොෆයිල් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ මෙතනින් public view profile කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ ප්‍රොෆයිල් එක view කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ 5 ප්‍රොෆයිල් එක හැදුනා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලේසියෙන්ම 5 account එකේ ප්‍රොෆයිල් එකක් හදාගන්නේ. ඉතින් ඒ වගේම 5 එකේ link එක මම වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ link එක හරහා ඇවිල්ලා register වෙන්න පුළුවන්. මම 5 ගැන කරපු පළවෙනි වීඩියෝ එකෙත් මම link එක දාන්නම්. ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝ එක බලලා idea එකක් අරන් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා මෙන්න මේ විදිහට 5 එකේ account එක හදාගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ මම කතා කරන්නම් කොහොමද 5 එකේ තව setup කරන්න තියෙන ඒවා සිකට setup කරගෙන කොහොමද gig එකක් හරියට publish කරන්න කියලා. ඉතින් gig එකක් publish කළා කොහොමද orders ගන්න, ඒ වගේම gig එකක් publish කරන්න කොහොමද අපි template එකක් තෝරගෙන ඔයාලට ලේසියෙන් 5 එක start කරන්න පුළුවන් job එකක් ගැන මම ඊළඟ වීඩියෝ කතා කරනවා. ඉතින් මේ වීඩියෝ වගේ නොදන්න යාට බාන අනිවාර්යයෙන්ම share කරන්න. මේ විදියට අනිවාර්යයෙන්ම 5 account එක හදාගත්තා comment එකක් දාන්න. මේ වගේ වීඩියෝ බලන්න ටෙරාක්ලික් YouTube channel එක මතකද subscribe කරන්න. එහෙනම් අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ ඉක්මනින්ම හමුවෙමු. හැමෝටම සුබ දවසක්.